අස්සලාමුඅලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මේ ඔබ රැවන්නේ නබිතුමාගේ ජීවිත කතාව පාර්ට් 3. පාර්ට් 2 වල අපි කතා කරේ ඇත්සටනේ මොකද්ද උනේ කියලා ටිකක් විතර. දැන් එතන සිට අපි පටන් ගමු. අපි අන්තිම කොටසින් බැලුවේ අබ්දුල් මුත්තලිබ් තුමාණන් යනවා ආබ්‍රහව මුණ ගැහෙන්න. එතනදී දෙදෙනා අතර සංවාදයක් ඇති වෙනවා. ඉතින් බලමු මොකද්ද මේ සංවාදය කියලා. මහලු ප්‍රධානියා ආබ්‍රහා වෙත ගොස් ඔහුගේ සතුන්ව ලබා දෙනමින් ඉල්ලා සිටියා. ඔබගේ ඔටුවන් කිහිප දෙනෙක් ගැන කලබලයට පත් වූයේදයි ආඩම්බරකාර ආබ්‍රහා විමතියෙන්ෙන් විමසුවා. එසේනම් ඔබ කව්බාව ගැන කලබලයට පත් වෙන්නේ නැද්ද? එසේය, වයස්ගත කුරේෂි නායකයා පිළිතුරු දුන්නා. ඔටුවන් මට අයිති. මා ඒ ගැන අවධානය කළ යුතුයි. කව්බාවේ අධිපතියා අල්ලාහ්ය. ඔහු තමන්ගේ නිවස ගැන අවධානය කරනු ඇත. එය ආකාරයටම සිදුවිය. අබ්දුල් මුත්තලිබ් තුමා ඉතාමත් සන්සුන්ව වාඩි වුණා. ආබ්‍රහා එයාගේ සේනාවත් සමග මක්කාවට ආසන්නව ගොස් මක්කා නගරයට පිවිසෙන්නට සූදානම් වුණා. හැබැයි ඇතුන් කව්බා දෙස බලා ගමන් නොකර දන ගසන්නට වුණා. ඇතුන් අන් දෙසට හැරවූ සෑම විටම පෙරලා දුවන්නටද කව්බා දෙසට හැරවූ විට දන ගසන්නටද පටන් ගත්තා. ඔවුන් මෙසේ සිටින අවස්ථාවේ අල්ලා අබාබිල් නැමැති පක්ෂියන් යවුවා. ඒවා ඔවුන් මත පිලිස්සූ ගල් දමන්නට පටන් ගත්තා. එමගින් අල්ලා ඔවුන් අනුභව කළ පිදුරු ආකාරයට පත් කළා. සෑම පක්ෂියෙක්ම ගල් 3ක් බැගින් රැගෙන ආවා. කොණ්ඩ කඩලසේ ගලක් හොටෙන්ද ගල් දෙකක් දෙපාවෙන්ද තිබුණා. පුද්ගලයෙකු මත ගලක් වැටෙන්නේද ඔහුගේ අවයවයන් කෑලි කොට විනාශ වන්නට වුණා. ඔවුන් පලා යාමට පිටත් වී මාර්ගයෙහි වැටෙන්නට වුණා. ආබ්‍රහාට බලාපොරොත්තු සියල්ල සුන් වී ආපසු හැරී යන්නට සිද්ධ වුණා. කව්බාව සැමදා තිබූ ආකාරයටම නිරුපද්‍රිතව තිබුණා. මෙම සිද්ධිය ඉතිහාසයේ ඉමහත් විස්මයජනක පෙරනිමිත්තක් බවට පත් වුණා. ඉන්පසුව ආබ්‍රහා රෝගයකට පත්වී ඔහුගේ ඇඟිලිද වැටෙන්නට වුණා. මේ නිසා ඔහු අසරණ වී කුරුළු පැටියෙකුසේ සන්නාවට පැමිණ එහි මරණයට පත් වුණා. කුරේෂිවරුන් ගෝත්‍ර වශයෙන් වෙන් වී සේනාවට බියෙන් තමන්ගේ ආරක්ෂාව සඳහා කඳුවලට නැග සිටියා. සේනාවට සිදු වූ දේ දුටු ඔවුහු වහාම ආරක්ෂාවෙන් තම නිවෙස් කරා පැමිණියා. මෙයින් මාස කිහිපයකින් පසු මක්කාව ආශිර්වාදලත් උපතකින් ගෞරවයට පාත්‍රවනු ඇත. ඉමහත් හා අවසානතම අනාගත වක්තෘ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙලව බිහිවීමට නියමිතය. ඉතින් මේ ඇත්සටන සිද්ධ වුණේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උපත් ලැබීමට දින 50කට පෙර තමයි මේක සිද්ධ වුණේ.